guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකින් අද cooking video එකක් අරගෙන ආවේ. අද මගෙත් එක්ක රසම රස ගමේ විදිහට හදන chicken කලුපොල් එකක් හදාගමු. ඉතින් chicken හදන්න ගොඩක් જાතිය විදි තියෙනවනේ. එක වර්ගයේ රෙසිපි තියෙනවා. YouTube එක බලුවම අපිට social media ඕනම එකකින් දැන් උයන කරන දේවල් නම් හොයාගන්න එමටයි. ඉතින් මං ඒ හින්දා ඔයාලට voice කරලා කියන්නේ නැහැ. කොහොමද මේක හදාගන්නේ කියලා මං හදන විදිය ඔයාලා බලාගෙන ඉන්න. නැත්නම් මං කියන එක විතරක් අහගෙන ඉන්න ඔයාලා හදන එක නම් බලන්නේ හරියට. ඉතින් මගේ ආදනීය සුකිල් බැටිල්ලෝ ටික පරිස්සමින් ඉන්නව නේද? ඉතින් සතුටින් පරිස්සමින් hina වෙලා සැහැල්ලුවෙන් ඉන්න ඕනේ හැමෝම. ඉතින් ඔයාලා මට කියන්නකෝ ඔයාලා chicken එක වැඩිපුරම කන්න කැමති මොනවද කියලා. හැබැයි මේ chicken කරියට නම් ගැලපෙන්නේ රෝස් පාන් තමයි. පොල් සම්බොලෙකුත් තිබ්බනම් සුප්පා. මේ වීඩියෝ එකට මට ඔයාලට natural sound දෙන්න විදිහක් නැහැ guys. මොකද මේක මම ගන්නකොට හවස 6ට 6:00 විතර ඇති. ඒ වෙලාවට ඉතින් අපේ ගෙදර පන්සල වගේ බෝධි පූජාව දාලා මුළු ගමටම හෙන්න. හැබැයි ඉතින් හාමුදුරන්ට පන්සලේ පිරිත් දාන නම් ඕනේ. මොකද අපේ ගෙදර දානේම මුළු ගමටම හෙනවා. මොකද ඉතින් natural sound දාලි වල්ලා ඒකෙන් copyright වැදුනොත් එහෙම මගේ වීඩියෝ එක ආයෙමඩ මුලින් ඉඳන් හදන්න වෙනවනේ. ඒ හින්දා ඔයාලා මං කියන ටික අහගෙන මේක බලාගෙන ඉන්න. මිස් කරන්න නම් එපා, ස්කිප් කරන්නත් එපා. ඉවර වෙනකම් බලාගෙන ඉන්න. අදලා මට පුළුවන් හදට ගුලිය අඹරන්න. කාට හරි ගුලියක් අඹර ගන්න ඕන නම් මගේ contact number එකට call එකක් දෙන්න අනිවාර්යෙන්. මේ ගුලිය guys මගේ kitchen එකේ මම හොයාගත්ත රහස් ගුලියක්. ඉතින් මේ ගුලිය දැම්ම කියන්නේ chicken curry එක හොඳට බොර වෙනම කොර වෙන්න. ඔන්න ඔය ගලේ තියෙන ටික තමයි guys හොඳම ටික. අනිවාර්යෙන් මේක සෝදලා මේකට දාගන්න ඕනේ. ඒක මිස් කරන්න එපා. ඔයාලා මේ විදිහට හදනවා නම් ගල හූරලා හොඳට දාගන්න. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මම මේ නිතර කියන්නේ මට බයයි ඔයාලා මගේ වීඩියෝ එක ස්කිප් කරලා දාලා යයිද කියලා බලන්න නැතුව. ගියා කියලා මට පාඩු වෙන්නේ නැහැ රමයි. ඔයාලට තමයි පාඩු වෙන්නේ. මොකද මේ රෙසිපි එක ඔයාලට වෙන කවුරුවත් කියලා දෙන්නේ නැහැ මං වගේ. මෙච්චර රසට මේ chicken curry මං හදන්නේ අද මොනව කන්න කියලාද ඔයාලා හිතන්නේ? අද අපි කන්න යන්නේ ඇෆ්‍රිකන් ෆුෆු එකක්. ඉතින් ෆුෆු එකේ වීඩියෝ එක මං ඔයාලට වෙනම ගේන්න. ෆුෆු එක කන්න හදන curry එකේ පැමුලින් හදාගන්න. ඒ හින්දා මුලින් මේ වීඩියෝ එක බලලෙමු. ඊළඟට අපි බලමු ෆුෆු එක හැදුවේ හැටි. කොහොමද රස පාට කන්න හිතනව නේද දැක්කම?